ඒ හොඳ ඇත්තට. අය තව නෑ. ගන්න එපා එතකොට හැඩ වෙනවා මේ ලස්සනයි හැඩ. මුලින් බැන්නට. ඒක නම නවද්දේ යාම. මේව අවම අර කොණ්ඩේ කැවුමක් හැදේ හදන්න. ඇඩ්වර්ටයිසින් නෑ. ඒක අරපාති. අන්න හරි ඔය කරන්නේ. අන්න හරි. ඉරන්ට මෙහෙම කරපන්. අන්න හරි. මමට දැම්මම මල පොඩ්ඩක්. ඇයි මේකට මේ හන්ද දැන් මේ අනේ පුතේ. මේක තෙල්ලන්ද පුතේ. ඔයෝ පුතේ. ජයි ජයි. ආ මේ දින කොණ්ඩේ කොකිස් එක. Hello everyone. ඔයාලව අද තාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔක්කොටම කලින් ඔයාලට ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද vlog එක අවුරුද්දට කලින් දාන්න ඕන vlog එකක්. හැබැයි තිබ්බ වැඩත් එක්ක busy වුණ නිසා අවුරුද්දෙන් පස්සේ තමයි දාන්න උනේ. අපි අවුරුද්දට කැවිලි හදන්න තමයි යන්නේ. අපිට ලොකුම ලොකු challenge එකක් වුණා මෙහි කැවිලි හදන එක. මොකද අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ කැවිලි හදන්නේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම කරේ කැවිලි වලට අවශ්‍ය බඩු ටික ගන්න ගියපු එක. පේනවනේ කට්ටියගේ උනන්දුව. අපි කලින් දවසේ ලිස්ට් එක ලියාගෙන ගිහිල්ලා අවශ්‍ය හැම දෙයක්ම අරගෙන ආවා. අපි මුලින්ම අමාරු වැඩෙන් පටන් ගමු කියලා හිතුවා. ඉතින් අපි මුං කැවුම් හදන්න තමයි යන්නේ. මුං ටික බැදගෙන, හාල් පිටි බැදගෙන දැන් අපි මුං කැවුම් හදන්න තමයි මේ ලෑස්තිය. තව දෙයක්. මෙහි ගෑස් නැහැ. අපිට යූස් කරන්න වෙලා තියෙන මෙන්න මේ ඉන්ඩක්ෂන් එක. ඉතින් ගොඩක් හීට් වුණොත් ඉන්ඩක්ෂන් එක පුපුරනවා. ඉතින් හරි පරිස්සමට ඉන්ඩක්ෂන් එක ඕෆ් කර කර තමයි අපි කැවුම් හදන්න පටන් ගත්තේ. මෙහි අපේ ලංකාවේ අය 26 දෙනෙක් විතර ඉන්නවා. ඉතින් ඒ ඔක්කොටමයි මෙහි ඉන්දියන් අයට බෙදන්නයි තමයි අපි කැවිලි ටික හදන්නේ. පේන තරම් ලේසි වැඩක් නන් නෙමෙයි කැවිලි හදනවා කියන එක. මාරම කට්ටක් තමයි කෑවේ මේ කැවිලි ටික හදාගන්න. දැන් නම් මේව බලනකොට හිනත් යනවා දෙයියනේ මේ මොනවද කරලා තියෙන්නේ කියලා. හැබැයි ඉතින් කවදා හරි දවසක ඉතුරු වෙන්නේ මෙන්න මේ මෙමරිස් විතරයි. ඒ නිසා ඉන්න හැම වෙලාවෙම ෆන් එකේ ඉන්න ඕනේ. මගේ ඉගෙන ගන්න. නරහ යන්නේ මම තරහ වෙලා ගෙදර යනවා දැන්. ගාවට ගිහලා තමයි මේ හොයන්නේ. එලි ඒක වගේ. මේක දිගේරියනේ. ඒක අර මේක මේ වුණා. ඔකට දාපුවම ඔය බිත්තියේ තඩිමතඩි පොලිතීන් එක කලලා තියෙන්නේ තෙල් විසි වෙන නිසා. දන්නවනේ අපේ අයගේ හැකියාව කොහොමද කියලා. කොයි විදියට හැකියාව ප්‍රදර්ශනය කරයිද කියන සැකයට තමයි කෝකටත් පෙර සූදානමකින් කැවුම් ටික හදන්න පටන් ගත්තේ. තව නෑ. ගන්න එපා එතකොට හැඩ වෙනවා මේ ලස්සනයි හැඩ. මුලින් බැන්නට. නේ හැඩේ ලස්සනයි යන්නේ. පිළිවෙත් කපන්නත් අපිට රෙන්ට් එකට ගන්න බැරි වේද? දැන් හැදුවා අපිට ඊට. ඔව්. දැන් උඩින් දාලා තියෙන ඒවා. මේ වීඩියෝස් බලනකොට තමයි තේරෙන්නේ මගේ කටේ සද්ද කොච්චර වැඩිද කියලා. ඒක නම නවද්දේ යාම. මේව අවම අර කොණ්ඩේ කැවුමක් හැදේ හදන්න. ඇඩ්වර්ටයිසින් නෑ. ඒක අරපාති. මේක තමයි පොඩි මහන්දනේ. ඔව්වනේ ලොකු එක නෑ නැති වෙලා යන්නේ ඒක. ඔකේ ලියන්නද නැද්ද? ලියන්න හොඳයිද? ඔන්න මෙයා දාන්න. උඩ අයින්න. මේ අර කෑලි ඇලෙනවා. ආයෙත් දාන්න. එපා කෑලි. ඒක දැන් දැවයි අනිත් එක වල. මේක නෙමෙයි මේ බලන්න. කවුරු මොනව කරත් මෙන්න මෙයා නම් මේ ළඟින් හෙල්ලෙන්නවත් නැහැ. වැටෙන කැවුම් කෑලි කොකිස් කෑලි කන්න තමයි ඔය බලන් ඉන්නේ. උදේ 11ට තමයි අපි මුං කැවුම් හදන්න පටන් ගත්තේ. අපි කොච්චර දක්ෂද කියනවා නම් රෑ 7 වෙනකම්ම මුං කැවුම් හැදුවා. හැබැයි ඒ වෙනකොටත් අපිට මාරම මහන්සි. ඉතින් අපි හිතුවා අදට නවත්තලා හෙට ආයෙමත් ඉතුරු කැවිලි ටික හදන්න. ඒත් ඊට පස්සේ ආයෙමත් අපි කතා වුණා හෙට දවසත් අපි නිකන් නාස්ති කරගන්නේ මොකටද කියලා. ඉතින් අද රෑලි වෙනකම්ම අපි කැවුම් හදලා ඉවර කරන්න හිතාගත්තා. බලන්නකෝ වීඩියෝ එක දිගටම කොහොමද අපේ කැවුම් ටික හැදෙන්නේ කියලා. ඔන්න රන්දනි hina වෙලා පොඟවන්න ඕනේ.
දැන් දෙවමින් hina වෙලා බලන්න. කාලා කාලා. ඊට පස්සේ අපි හැදුවේ අලුව එක. ඒකට සීනි උණු කරන ගමන් තමයි මේ ඉන්නේ. මේ පොත්තක්ද? අනේ ඒ ටික කඩු දානවා දාන්න. කොහෙද ඉතින් අපේ කතාව වැඩිනේ. කතා කර කර ඉන්න අතරේ අලුව එක පොඩ්ඩක් ගල් වුණා. ඊට පස්සේ ආයම කුඩු කරලා සෑහෙන ගේමක් දීලා තමයි අලුව එක තත්යකට ගත්තේ. බටර් එක දාපු ගමන් මේ අන්න බෝල නම් හැදෙනවා. ඒ ඔන්න බෝල හදුවනේ. කිරියාගේ ඊට පස්සේ. ඒ කිරි මාමා. හදන දේ දාන්න එපා කවුරුත් කන්නේ නැති වෙයි. ඊට පස්සේ අපි හැඳි කැවුම් හදන්න පටන් ගත්තා. හැඳි කැවුම් හදන්න පටන් ගත්තන් පස්සේ මෙයාලට ඕන වුණා ඒව කොණ්ඩ කැවුම් කරන්න. ඔය try කරන්න ඒකට. හැබැයි ඉතින් කොණ්ඩ කැවුම් දෙකයි හදන්න chance එක දුන්නේ. එහෙම නැත්නම් අපිට හැඳි කැවුනුත් නැහැ කොණ්ඩ කැවුනුත් නැහැ. ඔතන ඉන්නේ සිස්. ඉන්න කොමෙන් ලොකු වැඩ. ඇත්ත ඉරට දඟලන්න. ඉරට ඈත් කරපන්. අන්න හරි ඔය කරන්නේ. අන්න ඉරට මෙහෙම කරපන්. අන්න හරි. මමට දමන්න. සුද්ධි අයින් වෙන්නකෝ. එයා මේ ඊගායිට වෙරි. ඔව් අර අන්තිම දාපේ වැඩි වුණා. කරගෙන මේ ගණි ඉරට ඇතුළට. ඒතර කැවුමත් එක්කනවා මං හිතන්නේ. ආ හරි ඒක අයින් කරා. මට ස්ට්‍රෙස් එකක් කොණ්ඩ කැවුම් හදලා ඉවර වෙනකොට hina වෙලාම මහන්සි. ඒකත් බැරි. අපි ඩිනර් එක ගන්න එළියට යන්න තමයි plan කරන් හිටියේ. එළිය කිව්වට අපි මේ ඉන්න තැන ඇතුළෙම බාබකියු නයිට් එකක් තියෙනවා කිව්වා. හැබැයි change එකක් දාගෙන යනවට වඩා ලේසි කෑම එක ගෙදරට order කරන එක කියලා හිතලා අපි කෑම order කරා. ඉතින් අපේ රසම රස කෑම එකත් මේ වෙද්දින් ආවා. කට්ටිය ඔක්කොම බඩගින්න හිටපු නිසා අපි ඒක කාලා ඊළඟට පටන් ගත්ත කොකිස් හදන්න. අවුරුදු මේසෙට කොකිස් නැත්තම් වැඩක් නෑනේ. අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. මේ කොකිස් අච්චුව මට gift එකක් හම්බුන එකක් ගිය අවුරුද්දේ. ඔයා මේ vlog එක බලනවා නම් ඔන්න ඔයාගේ කොකිස් අච්චුවෙන් අපි ගොඩාක් ප්‍රයෝජන ගත්තා. Thank you so much අක්කේ. තව පොඩි වෙලා. හරි. යේ. පොඩ ලං කරා නම් හොඳයි මචං. මොකද ලං කරන්නේ? එපා බබදලා ඒක මේ වුණා. මල පොඩ්ඩක්. ඇයි මේකට මේ හන්ද දැන් මේ අනේ පුතේ. මේක තෙල්ලන්ද පුතේ. ඔයෝ පුතේ. ඒ වගේම තමයි අපේ මේ කැවිලි ටික ලස්සනට හරි ලේසියෙන් හදාගන්න විදිය කියලා දුන්නේ මෙතන නංගි කෙනෙක්ගේ නන්ද කෙනෙක්. එයා වීඩියෝ කෝල් වල ඉඳගෙන මාර ලොකු සපෝට් එකක් දුන්නා අපිට අපේ කැවිලි ටික හදලා ඉවර කරගන්න. එයාටත් ගොඩාක් තෑන්ක් කරන්න ඕනේ. එයා නැත්තම් අපේ අවුරුදු කැවිලි ටික අපි තාමත් හදනවා. ආ මේ දින කොණ්ඩ කොකිස් එක. අයියෝ මේයි අයියෝ අර ලස්සනට කොකිස් ටික බැදීගෙන එනකොට අපේ අයට ඕන වුණා වෙනසක් කරන්න. මේ ඒ කරපු වෙනස. අපි කොකිස් එකට කලරින් දැම්මා පින්ක් කලර්. මොකද ගෑල් ළමයි කැමති පින්ක් කලර් එකටනේ. ඉතින් අපි හිතුවා පින්ක් කලර් එකකිනුත් කොකිස් හදන්න. බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. අපේ කොකිස් වල අන්තිමට මාව පාට මොකද්ද කියලා කමෙන්ට් එකක් දාලා ඔයාලට පුළුවන් වටිනාම වටිනා කොණ්ඩ කැවුමක් දිනා ගන්න. මේ මෙතන යවුර හරි බලන්න. අර ලස්සනයි ඈ. ආ පාට දෙක කොකිස්. මම නම් හිතන්නේ මේ වගේ ලස්සන කොකිස් කවුරුවත් මීට කලින් හදලා ඇති කියලා. දැන් නම් චොර පාඩක් වෙනවා නේද? ඔන්න ඔය විදියට එක දවසින් කැවිලි වර්ග 4ක් හදලා අපි ඉවර කරා. ඊට පස්සේ දවසේ මම පටන් ගත්තා කේක් එකක් හදන්න. හැබැයි භාගයක් හදනකොට බීටර් එක කැඩුනා. ඒ හින්දාද මන්ද කේක් එක උඩින් පිපුරුවා. හැබැයි රස නම් වෙනසක් උනේ නෑ ඔන්න. පොඩ්ඩක් උඩින් කර වුණත් වගේද මන්ද. ඔන්න ඔහොම තමයි අපේ අවුරුදු කැවිලි ටික හැදුනේ. ඊළඟ vlog එකකින් ඔයාලට අරන් එනවා අපේ කැවිලි මේසෙයි අවුරුදු උත්සවේ. ඒ නිසා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපිව තාම subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.